කතාව අහන්න කලින් ඔයාලා හැමෝටම ලැබුවා වූ නව වසර සුබ අලුත් අවුරුද්දක් එන්න කියලා ඔන්න ඉතින් මම ප්‍රාර්ථනා කරනවා. අයුබෝවන් ඔන්න අද කතාවේ 13 වෙනි කොටස තමයි මේ විදිහට දීගෙනෙන්නේ. ඔයාලා අහලා තිබුණා මගෙන් හැමදාම කතාව දෙන්න බැරිද කියලා. මගේ ෆෝන් එක කැඩිලා තියෙන. ඉතින් මම ෆෝන් එකෙන් තමයි මේ කතාව ඔයාලට මේ විදිහට අරගෙන එන්නේ. ඉතින් ඒක හදන්න ටිකක් ලොකු ගාණක් යනවා. ඉතින් ඒක නිසා චුට්ට දවසක් කොහොම ඉවසලා ඉන්න. ඊට පස්සේ හැමදාම මම කතාව දිගටම දෙන්නම්. එහෙනම් අද කතාව අපි අහමු. එයි මේ බලාපල්ලකෝ ගෙම්බෙක් ගිය උඩක්. දැන් උඹ දැක්ක නේද ගිය උඩ. එහෙනම් වැඩක් කරගනින්. නැත්තම් වෙන්නේ මටත් ගෙදර යන්න. කාවෙන්දි නිරුව ගානකට නොගෙන කීවෙන් ඈ තම මේසේ වෙත ගියේ. එදහන්කො මම ගින්න අවුලවන්න කියා සිතාය. තිසරු උදේ සිට කාර්යාලයේ නොසිටි නිසාවෙන් ඔහු කාර්යබහුලය. සනිකිද ඇගේ වැඩය. තේ එක රැගෙන සිටියේ නැන්දා නෝනා දැන් කොහොමද? අනීපද කකුල. ඔව් නැන්දේ ටිකක් හොඳයි. නෝනා ටිකක් පරිස්සමෙන් වැඩ කරන්න. මේකේ එහෙම ඉරිසියාකාරව පිරිලා. කෙල්ල සිනාසුනි. ඇයි නැන්දේ මට ඉරිසියා කරලා මොනා ගන්නද? නෝනා නොදන්නවා වුණාට මේකේ ඉන්න තේවුඩිච්චියෝ ටික අපේ සර්ගේ ඇඟේ එල්ලෙන්න බලන් උන්නේ. හරි හරි. දැන් නැන්ද තේ බීලාද? නෑ නෝනේ. මම බොන්නේ අවසානෙට. යන්නම් නෝනේ. තිසරු කාමරයේ සිට කෙල්ල දිහා බලානය. ඇගේ දුරකථනයට ඇමතුමක් ගත් තිසරු සුදුමැණික මට නොදී තේ බොනවා නේද? ඔව් මේ මගේ තේ එකනේ සර්. ඈ දඟකාර ලෙසින් සිනාසුනි. හරි එහෙමද එන්නකෝ මගේ කැබින් එකට. හරි සර්. ඈ තේ එක මේසය මත තබා තිසරුගේ කැබින් එකට ගියාය. අන්න අන්න රිංගුවා බං සර්ගේ කාමරේට. අර සක්වැරවට්ටම. මේ නිලු උඹ උඹේ වැඩක් කරගනින්කෝ කාවින්දි කීවේය. කෙල්ල දොර අරින විට තිසරුන්නේ ඇයට පිටුපාය. ඇයට සම්මුඛ පරීක්ෂණයට ආ දින සිහි විය. සර් මට එන්න කිව්වේ. එන්නකෝ පොඩි දෙයක් පෙන්නන්න. ඈ ඔහු සමීපයට ගියාය. ඔහු ඇගේ ඉණවට අත යවමින් ළඟට ගත්තේය. ඉන්නකෝ මොකද කියන්න. ඔහුගේ තේ එකෙන් උගුරක් කටට ගත් තිසරු ඇගේ තොල් මත ඔහුගේ තොල් තබා තේ ටිකක් ඇගේ කටට දැම්මාය. කෙල්ලට එය පෙවින. ඔහු ඇය ළඟට බදාගෙන සුදු නෝනා රසයිද තේ? ඔයාගේ දේවල් ඔයාගේ වුණාට මගේ දේවල් අපි දෙන්නගෙම. මෙහෙම කළාට සමා වෙන්න ඕනි. මට ඕනි වුණේ ඔයාට ඒක කියලා දෙන්න. කෙල්ල ලැජ්ජාවෙන් රතු වී ඇත. සර් ආයේ කම්පැනි එක ඇතුළේ මෙහෙම කරන්න එපා. ඒක සර්ට හොඳ නෑ. අහන්න දෝනි ඔයාට තමයි හොඳ නැත්තේ ඒක. ආයේ නොකර ඉන්නම් මම ඒ වරද. හවස මම එක්කන් ගෙදර යමුද මැනික? අපෝ බෑ බෑ මම යන්නම්. හරි එහෙනම් මට කිස් එකක් ඕනි. අනේ ඔන්න ඉතින් එපා කියන දේ කරනවා. හරි හරි යන්න. තිසරු ඇයව අතහැර යන්නට යවා නැවතත් අල්ලාගෙන නළලත සිප ගත්තේය. ඇය අහිංසක ලෙස සිනාසී කාමරයේ දොර ඇරගෙන එළියට ගියාය. නිලු ඇත්තටම බෝම්බයකි. අන්න බලහන් මුකුළු පාලා එන අපූරුව. ඈ එහා පස මේසේ ඌ තිලක්ෂණාට කියද්දිම මිස්ගේ හිත සවුතු කරගන්නේ නැතුව වැඩ කරන්න මිස් කීවෙන් නිලු. එකෙක්ටවත් මාව තේරෙන්නේ නෑ. කොහෙද ඉතින් මුන් ඔක්කොම ඒකිට වහ වැටිලානේ. වේලාව සවස 5 වෙද්දී කෙල්ල තම මේසය අස්කොට කාමරය අතු ගෑවේය. ඈ කිසි දිනක තම කාමරයේ වැඩ සිරිය අම්මාට නොතිබ්බාය. මේසය මත වූ දුරකථනය නාද වීමත් සමග ඈ එයට පිළිතුරු දීය. මැනික ඔය තරමට හදිසියේද මගෙන් ඈතට යන්න? ඉතින් මම සර්ගේ ගෙදර යන්නද? නෑනේ මම කොහොමවත් අපේ ගෙදර යන්න එපැයිනේ. අප්පෝ ඉතින් ආච්චි අම්මා දැන් නම් හොඳටම පැහැලා. ඈ සිනාසෙයි. ලස්සනයි හිනාව. කෙල්ල වටපිට බැලීය. මේ මට ඔයාව පේනවා වුණාට ඔයාට මාව පේන්නේ නෑ. තමාට කලින් තිසරු ඔය කතාව පවසා තිබූ බව ඈට සිහි වී සිනාය. යන්න කලින් මගේ කාමරයට එන්න මැනික හොඳේ. හරි සර්. ඈ දුරකථනය විසන්ධි කළේ බස් එක මඟහැරේ යැයි යන බියෙනි. ඈ තිසරුගේ කාමරයට ගියේ බෑගයද අත ඇතිවය. යන්නම් සර් එහෙනම්. තිසරු ගණන් නොගෙන වැඩය. සර් මම යන්නම්. ඈ නැවතත් කීය.
තිසරු අතින් විධාන කළේ ළඟට එන ලෙසය. ඈ ළඟට යත්ම කොල්ලා අතින් අල්වා ඇදගෙන ඈ තම කකුල මත හිඳුවා ගත්තාය. මේ මට හොඳටම තරහා ගිහින් ඉන්නේ හරිද? කෙල්ල තිසරු දෙස බලා ලස්සනයි කීවාය. ඒ ගමන මට විහිළුත් කරනවා නේද? තිසරු ඇගේ කම්බුල මිරිකමින් කීය. හරි සුදු නෝනා ඔයා පරිස්සමින් යන්න. මට කෝල් එකක් ගන්න බස් එකට නැග්ගම. හරි. මම යන්නම් එහෙනම්. බුදු සරණයි. පරිස්සමෙන් සුදු මහත්තයා. ඕකෙරෙන් තුරස්සේ නැවතත් හැරී කොල්ලාගේ බෙල්ල සිපගත්තාය. තිසරු පුටුවේ දිගාවී ඒ හාදුවේ සුවඳ වින්දේ පුදුමයෙනි. කෙල්ල සිනාසී දොර විවර කොට යන්නට ගියාය. පහළ ඈ එනකල් බලා සිටියේ නිලුය. සනුකී මාත් යන්නේ බස් හෝල්ට් එක පැත්තට යමු. මොකද දන්නෑ මම එනකල් උන්නේ. ඈ සිතින් සිතා නිලු සමග ගමන් කළාය. මම මේ අහන්නමයි හිටියේ. නිලු කතාව පටන් ගත්තේය. මොකක්ද නිලු මිස් සනුකිට කොල්ලෙක් ඉන්නවලු නේද ගමේ? සනුකි සිනාසීය. ඉතින් ඔය බෝයි කැමතිද සනුකි තරුණ බොස් කෙනෙකුට වැඩ කරන එකට? අනේ මිස් මට ඇති කොල්ලෙක් නැහැ. ඒක පාර්ශ්වික ආදරයක් ඒක. ඉතින් එයා කියන ඒවා මට වැඩක් නෑ. නෑ මේ අපේ සිතරිසොයටත් අර නානායක්කාර කම්පැනි එකේ උරුමකාරී තමයි ඉතින් උරුම. ඔව්ද මිස්? ඇයි ඉතින් ඒවා මට කියන්නේ මිස්? නෑ ඉතින් සනුකී ගමේ හැදිච්ච කෙල්ලෙක්. සල්ලිකාර කොල්ලෙක් එක්ක ගනුදෙනු කරනකොට ඕවා කියලා දෙන්න ඕනි වැඩිහිටියෝ විදියට. අනේ ගොඩාක් ස්තුතියි මිස්. සනුකි පය ඉක්මන් කළාය. එදා මිස්ටර් නානායක්කාර මුණ ගැසුණද ඇයට සිහි විය. තිසරු වෙන කෙනෙකුට දී බලා සිටින්නට ඇයට නොහැක. තිසරුගේ සිතට දැනුනේ අමුතු මූසල හැඟීමකි. ඔහු දුරකථනය අතටගෙන සනුකිගේ නම්බරය ඩයල් කළේය. ඒ කාර්යබහුලය. ඈ දුරකථන ඇමතුම විසන්ධි කළේ නිලු ළඟ නිසාය. මිස් මම යන්නම් එහෙනම්. බස් එක තියෙනවා. හරි සනුකී කියපු දේ ඔළුවේ තියාගන්න. ඈ සිනාසීය. ඒ හිනාව තුළ දුක ගැබ්ව ඇති බව ඇගේ සිනාව දකින්න උන්ට සිතෙනු ඇත. තම ගමට පිවිසෙන බස් රථය වෙත නැගීමට කකුල තැබූ විගසම ඈව කිසිවෙකු විසින් පහළට ඇද දමන ලදී. ඈ හැරී බැලීය. ඒ දිනුකය. දිනුක මහත්තයා මේ මොකද? මොකද කියලා අහන්න තමයි මමත් ආවේ. වරෙන්කෝ. ඔහු ඇගේ අතින් ඇදගෙනම බස් නැවතුමෙන් පිටට ආවේය. නැවතත් දුරකථනය නාදවූ අතර ඒ හඬ ඇසී දිනුක විර වැටී ගියාය. අම්බෝ දුප්පත් මිනිස්සු ළඟ ස්මාර්ට් ෆෝන් නේද? කෝ බලන්න. සනුකිය සඟවා ගත්තද ඒ උදුරා ගත්තේය. එහි සටහන් විය. ඔහු දුරකථන ඇමතුම හා සම්බන්ධ විය. මැනික ඇයි ඔයා ෆෝන් එක ගන්නේ නැත්තේ? මම බය වුණා. තිසරු කියාගෙන යයි. දිනුක විරුවෙන් සිනාවක් මැනික ඔබගේ මැනිකුනේ කවදා ඉදන්ද බං මේකි මගේ. ඒ හඬින් තිසරු බිය වී ගියේ සනුකිව අනිවාර්යයෙන්ම දිනුක අල්වාගෙන ඇති බව වැටහි ගිය නිසාය. දිනුක මහත්තයා ඕක දෙන්න ඈ පවසනවා සමගම දිනුක ඈ හැට වරෙන් පැහැරක් ගැසීය. ඈ විසිවී වැටින මිනිසුන් පිරී ඇත. ඇගේ තොල පැලී ලේ ගලයි. මේ මගේ ගෑණි. ඒකින් ජීවත් වෙන්න හරි මැරෙන්න හරි මං එක්කන්. ඒක කැමති වුණත් අකමැති වුණත්. උඹ මොකා වුණත් ඒක මතක තියන් ඉඳපන්. මේ මිනිහෝ ඔය කෙල්ලට යන්න දීපන්. මොනා හරි වුණොත් මම කරන දේ උඹට හිතා ගන්න බැරි වෙයි. සනුකිට මොනා හරි උඹ කළොත් අපරාදි කියලා උඹට හිතෙයි. දිනුක ලයින් එකේ දිනුක තබාගෙනම වාහනය පණ ගන්නවාගෙන බස් ස්ටෑන්ඩ් එක පැත්තට වේගයෙන් ධාවනය කළාය. තිසරුගේ දෑත් වෙවුලයි. අනේ දෙයනේ මේ කෙල්ලට අර නරුව මනුස්සයා මොනවා කරයිද? ඔහු සිතමින් වේගයෙන් රථය ධාවනය කරයි. ගැහැණු කෙනෙකුන් විසින් සනුකිව ඔසවා නැගිටවන්නට හදද්දී දිනුක මේ මිස් මේක මගේ කේස් එකක් පාඩුවේ යන්න. ඔහු පැවසූ විට ඒ කාන්තාව ඔයා කවුද කියලා මට අදාළ නෑ. මෙහෙම කෙල්ලෙක්ට ප්‍රසිද්ධියම කරදර කරන්න දෙන්න බෑ. ඇය ඔහුට බැණ වදිමින් සනුකිව ඔසවා කෙළින් කළාය. හරි තැන්කියු මිස්. දිනුක සනුකි තමා වෙතට ඇදගත්තේය. මම මේකව ප්‍රසිද්ධ නොවන තැනකට අරන් යන්නම්. දිනුක තිරෝධ රථයක් නවතා ඈ බලෙන් හෙට නංවා ගත්තේය. මට යන්න දෙන මම මොකක්ද කරන්නේ? ඈ කෑ ගැසුවේය. ඒත් දිනුක ගානකට නොගෙන ඇගේ කට වසා තමා වෙතට ලංකොට අද යන්නේ අපේ මංගල ගමන. උඹට ඕනි ඕක ලස්සනට වෙන්න නෙමෙයිනේ. ඒ නිසා බලෙන් ඒ ගමන මම අරන් යන්නම්. ජීවිත කාලෙම මගේ වෛරියත් එක්ක ජීවත් වෙයා. ඔහුගෙන් මිදුන සනුකි තමුසෙට පිස්සු දිනුක. මනුස්සයෙක්ට ආදරේ බලෙන් ගන්න බෑ. යමන් කොමන් පෙන්නන්න. උඹ අදින් පස්සේ මගේ පස්සෙන් ඒවි. ආයේ මට එන්න ඕනි වෙන එකක් නෑ. දිනුකගෙන් මිදෙන්නට උත්සාහ කළත් එය සාර්ථක නොවුණු නිසා සනුකියගේ හද සැපීය. උඹට බේරෙන්න බෑ බං.
ඔහු ඈ තදකොට ගත්තේය. තිසරු කලින් සිටම ලෑස්ති වූ නිසාම ත්‍රිරෝද රථය පිටුපස ඔවුන් ලුහුබැඳ ගියේ තිසරුගේ හිතවතෙකි. මචං සඳුන් කොහෙටද යන්නේ? සර් මූ කෙල්ලව උස්සගෙන ගියා. කෙල්ලට පණ නෑ වගේ. මං බලන් ඉද්දිම ගැහුවා කෙල්ලට. ෂිට් සඳුන් කොහෙද ඉන්නේ? සර් මූට පාක් එක ඇතුලට තමයි ගියේ. මූගේ කට්ටක් මැදට තියෙන පාටයි. සඳුන් මට උදව්වක් ඕනේ. කියන්න සර් බොක්ක වුණත් දෙනවා සර්ට. කීයක් වුණත් කමක් නෑ සඳුන් මට කොල්ල 3-4ක් සෙට් කරගන්න. කෙල්ලට මුකුත් වෙන්න බෑ. මම විනාඩි 10න් ඔතන. හරි සර්. කුතුහලයක් ඉතුරු කරා කියලා ඔන්න ඉතින් මට බනින්නේ නැතුව අද කතාව අහගෙන හිටපු ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතියි. ඉතින් ඔයාලට කතාව ලියන කියන මම දිල්රු රත්නායක හෙට දවස එනකම් බලාගෙන ඉන්න වෙනවා. ඉතින් ඔන්න මොකද වෙන්නේ කියලා. ඉතින් ඔයාලා හැමෝටම ගොඩක් ආදරෙයි. අද කතාව හොඳයි නම් ලයික් එකක් දාන්න. ඒ වගේම කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම ඔයාගේ යාළුවන්ට බලන්න ෂෙයා කරන්න.